මගේ නම බුත්තිනී. මම ගුරුවරයෙක්. මේක මගේ ජීවිත කතාව. මේ කතාව පටන් ගන්නේ මම දවසක් ඉස්කෝලේ ඇරිලා ගෙදර යනකොට. එදා වෙනග වගේම මම පාරේ යනකොට කළු පාට ලොකු ජීප් එකක් මල්ලගින්ම නවත්තලා මගෙන් පාරක් ඇහුවා. මම හරියට දැක්කේ නෑ ඒ කවුද කියලා. එයාට මම පාර කිව්වා. එයා මට යන්නම් බුද්ධිනී මැඩම් කියලා එකපාරම වාහනේ වේගෙන් ගියා. මට පුදුම හිතුණා. එයා මගේ නම දන්නවා. මම ටිකක් බය වුණා. මම ඉක්මනින් ගෙදර ආවා. මම මොන වගේ කෙනෙක්ද කියලා කියන්න බැරි වුණානේ. මම අඩි 5යි දිගක් උසයි. මගේ පපුව ටිකක් ලොකුයි. උකුල ගොඩක් පළල්. පිටිපස්සත් ටිකක් ලොකුයි. මම නිතරම ජිම් යනවා. මොකද මම ආසයි ලස්සනට ඉන්න. සාරිය මට ගොඩාක් ලස්සනයි. මම මුළු ඇගම වෙහෙන්න සාරිය අදින්නේ මොකද ළඟයි මංගෙන වැරදියට දකින්නට මම කැමති නැහැ. මම ගොඩක් ලස්සනට අදිනවා. හැබැයි කවදාවත් ළමයින්ට පෙන්න මම එහෙම අදින්නේ නැහැ. මම හවස ජිම් එකට ගියා. ලෙගින් එකයි ටී එකයි දාගෙන යන්නේ. මම එදා යනකොට අර මගෙන් පාර අහපු එක්කෙනා ආපු වාහනේ ජිම් එක ඉස්සරහා තිබුණා. මම ඒක දැකලා ටිකක් බයත් වුණා. ඒත් මම ජිම් එකට ගියා වෙනදා වගේම. මම ජිම් එකේ ව්‍යායාම කරා. මට ටිකක් අමුතුවට දැනුණා කවුරු හරි මන් දිහා බලන් ඉන්නවා කියලා. මම එන්න හදනකොට දැක්කා අර වාහනේ යනවා. ඒක කළු පාට V6 එකක්. මම ගෙදර ආවා. මම ටිකක් ඇඟ නිවෙනකන් ගෙදර බැල්කනි එකේ ඉඳන් පාර දිහා බලාගෙන ඉන්නකොට අර වාහනේ ගේ ඉස්සරහින් ගියා. ඇටුලේ ඉදපු කෙනා මන් දිහා බලාගෙන ගියේ. මම ඉක්මනින් ගේ ඇතුළට ආවා. මම ඊට පස්සේ නාගෙන බාත්රූම් එකට ආවා. මම ටී එකත් ගලවලා කණ්ණාඩි ඉස්සරහා ඉඳන් මගේ ඇඟ දිහා බැලුවා. ලෙගින් එක නිසා හොඳට ෂේප් එක පේනවා. දැන් මම කැමති විදියට මගේ බොඩි එක ෂේප් වෙලා ජිම් එකට යන නිසා. ඊට පස්සේ ඇඳුම් ටික ගලවලා දාලා හොඳට නාගත්තා. හරිම සනීපයක් දැනෙන්නේ. මම නාලා රූම් එකට ඇවිල්ලා ටවල් එක පිටින්ම සින්දුවක් දාගෙන පොඩ්ඩක් ඩාන්ස් කරා. හැම කෙල්ලම වගේ මමත් ආසයි එහෙම ඩාන්ස් කරන්න. ඊළඟට මම කොණ්ඩේ වේලගත්තට පස්සේ හැමදාම වගේ ටිකක් සැහැල්ලු ඇඳුමක් ඇදිනවා. ඉතින් මම ආසම පාටින් නයිටි එකක් ඇඳා. මම රෑ කෑම කෑවට පස්සේ බැල්කනි එකේ ඉඳන් පොත කියවනවා පුරුවන් හැම දවසකම. මම පොත කියවන ගමන් පාර දිහා බැලුවා. පාරේ වාහනයක් නවත්තලා තිබුණා. මම ටිකක් හොදට බැලුවා අර ජිප් එක. මම ඉක්මනින් එතනින් නැගිටලා රූම් එකට ඇවිත් දොර වහලා නිදාගන්න ගියා. මට හොදටම විශ්වාසයි මේ මිනිහා මං පස්සෙන් එනවා. මට බය හිතුණා. මම පහුවදා සුපුරුදු විදිහට මගේ වැඩ කරා. ඉස්කෝලේ වැඩ ටික කරලා ගෙදර ආවා. දවල්ට අපේ ගෙදර කවුරුත් නැහැ. මම තනියම හවස් වෙනකන් ඉන්නේ. මම ගෙදර ඇවිල්ලා සාරිය ගලවලා පොඩ්ඩක් හාන්සි වුණා. පැයක් විතර නිින්ද ගියා. දොරේ බෙල් එක වදින සද්දට ඇහැරුණේ. මම ඉක්මනින් ගවුමක් ඇඳගෙන දොර ඇරියා. මට පුදුම හිතුණා. මගේ පරණ යාළුවෙක්. අවුරුදු ගානකට පස්සේ දැක්කේ. එයා මගෙන් කොහොමද බුද්ධිනී මැඩම් කියලා ඇහුවා. මම එතකොට තමයි දැක්කේ අර වාහනේ. මම ඇහුවා ඔයාදි මේ මාව බය කරන්න කියලා. එයා අකිල මගේ පන්තියේ කොල්ලෙක්. ඉස්සර ඉදම්ම මගේ පස්සේ. මම දන්නවා එයා මගේ පස්සෙන් එනවා කියලා. ඒත් මම ඒ ගැන හිතුවේ නෑ. මොකද මම අපේ තාත්තට ගොඩක් බයයි. ඉතින් මම අකිලට ගේ ඇටලට එන්න කිව්වා. එයා මට ගිෆ්ට් එකක් අරන් ඇවිත් මට ඒක දීලා කියනවා ඔයා ගොඩක් ලස්සනයි කියලා. මම තෑන්ක්ස් කරලා වාඩි වෙලා කතා කරා. එයා දැන් ඉන්නේ ඉතාලියේලු. නිවාඩුවකට ආවලු. එයා මාව අහම්බෙන්ලු දැක්කේදා. මං ඇහුවා මොකද රෑ තිස්සේ අපේ ගේ ඉස්සරහා කරන්න කියලා. එයා කියපු දේ මට හිතා ගන්න බැරුව ගියා. එයා කිව්වේ මට දැන් මේ ලෝකේ කවුරුත් නැහැ. ඉතින් ලංකාවේ මම අදුරන අයගේ විස්තර හොයලා බලලා ආපහු ලංකාවෙන් යනවලු. මම මොකද කරන්න බලන්නලු මේ දවස් ටිකේ පස්සෙන් ආවේ. එයා ගෙදර තනියමලු ඉන්නේ. ඒක නිසා රෑ මාව මතක් වුණාලු. ඒකලු එවිල්ලා බැලුවේ. මම කිව්වා ඇයි ඉතින් කතාලු කරේ කියලා. එයා හිතුවලු දැන් මම මැරි කරලා එට්ටේ කියලා. අනේ මම ඒකට කමක් නැහැ. අද රෑ අපේ ගෙදරින් කෑම කාලා යමු කියලා මම එයාට ඉන්න කියලා මම අම්මට කෝල් කරලා විස්තරේ කිව්වා. අම්මයි තාත්තයි දැන් එන ගමන් ඉන්නේ කියලා මම අකිලට කිව්වා. මම වොෂ් එකක් දාගෙන එනකන් ඉන්න කියලා රූම් එකට ආවා. අකිල දැන් ඉස්සර වගේ නෙවෙයි ගොඩක් වෙනස් වෙලා. මම එයා ගැන හිතන ගමන්ම නෑවා. නාලා දිග ස්කර්ට් එකකුයි බ්ලවුස් එකකුයි ඇඳා. මම ටිකක් ලස්සනට සාලෙට ගියා. අකිල මන් දිහාම බලාගෙන
මම මොකද මේ කියලා අහනකොට අකිල මට කිව්වා සුරංගනාවියක් වගේ කියලා. මම අනේ නිකන් ඉන්නේ කියලා පුටුවෙන් ඉඳගත්තා. එතකොටම අම්මලා ආවා. අකිලට නම් හොඳට යාලා මතක තිබිලා. ඉතින් ඔහොම විස්තර කතා කරා. එයා තාත්තා එක්ක කතා කරනවා. මම අම්මා එක්ක ගේ ඇතුළට ආවා. අම්මා අහනවා මම අකිල එක්ක යළු වෙලාද ඉන්නේ කියලා. මම කිව්වා මේ අවුරුදු ගානකින් හම්බුනේ කියලා. ඊට පස්සේ අපි රෑකෑම හදලා ගෙදර හැමෝම එකට කෑවා. ටිකක් රෑ වුණා. අකිලත් යන්නම් කියාගෙන ගියා. එයා අපේ අම්මටයි තාත්තටයි වැදලා ගියේ. එයා ගියාට පස්සේ තාත්තා කිව්වා එයා මට කැමති කියලා කිව්වලු. හැමෝම කැමති නම් විතරක් මැරි කරලා මාවත් එක්කරන් යන්නම් කිව්වලු. මම දැනගෙන හිටියට මම හිතුවේ නෑ එයා එහෙම කෙලින්ම අහයි කියලා. අම්මා නම් බෑ කිව්වා. තාත්තා කිව්වේ හොඳ ළමෙක්. ඒක නිසා මම කැමති නම් විතරක් කැමති කියන්නේ කියලා. මම පහුවාද උදේම කෝල් කරලා අකිලට කිව්වා මාව හම්බ වෙන්න පුරවන්ද කියලා. එයා මට කිව්වා බැල්කනියට එන්න කියලා. මම බැල්කනියට ගියා. එයා අපේ ගේ ඉස්සරහා. මොකද මේ පිස්සෙක් වගේ අපේ ගේ ඉස්සරහා කියලා මම අහනකොට ඔයා වැඩට එක්කරන් යන්නාවේ කිව්වා. මම හා කියලා ඉක්මනින් ලෑස්ති වුණා. මම රෝස පාට සාරියක් ඇන්දේ. මම ගොඩක් ආසයි ඒ පාටට. මම එයා එක්ක එයාගේ වාහනේ යන ගමන් කිව්වා ඔයා අපේ තාත්තගෙන් මොනවාද ඇහුවේ කියලා. එයා මොකුත් නෑ කිව්වා. මම එහෙමද කියලා එයාට කිව්වා අර ඊයේ රෑ ඉල්ලපු එක ඕනේ නම් ගෙදර එන්න කියලා. එයා එකපාරම කෑ ගැහුවා. මම බය වුණා. එයා මහා හයියෙන් මම දිනුවා කියලා කෑ ගහනවා. මම hina වෙලා එයා දිහා බලගෙන හිටියා. අවුරුද්දක් විතර පැලැන් කරලා අපි ලොකු වෙඩින් එකක් ගත්තා. අපේ අම්මගේ තිබුණ එකම ඉල්ලීම උනේ ලංකාවෙන් යන්න එපා කියන එක. එයාත් එකට කැමති වුණා. අපි දෙන්නා වෙඩින් එක ඉවර වෙලා ගියේ එයාගේ ගෙදරට. ඒක මගේ අදහසක්. මට ඕනේ උනේ එහෙ යන්න. අපේ හනිමූන් එකත් ඒ ගෙදරම තමයි. මාලිගාවක් වගේ ලොකු ලස්සන ගෙයක්. මම හිතන්නේ නැහැ හොටෙල් එකක මේ වගේ ලස්සන නිදහසක් කපල් එක්කට තියේවි කියලා. අපි ගෙදර ගියාට පස්සේ මුලින්ම කරේ අපි දෙන්නා ජීවිතේ පළවෙනි වතාවට තුරුළුණ එක. වෙඩින් සාරිය පිටින්ම අපි දෙන්නා ගොඩක් වෙලා සිපගනිමින් තුරුල් වෙලා හිටියා. එයා මාව ගොඩක් ආදරෙන් තුරුල් කරගත්තේ. අපි පැයකට වැඩියෙන් තුරුල් වෙලා හිටියා. අපේ හනිමූන් එක ගැන මම ඊළඟ වීඩියෝ එකෙන් අරගෙන එනවා. එතකන් පරිස්සමට ඉන්නේ යාළුවනේ.